කවියක් මේ කවියේ ටිකක් අලුත් වචන තියෙනවා අලුත් ප්‍රකාශනයක් තියෙන්නේ. ඒ වුණාට මම කැමති මේ වර්තමාන සමාජයේ කියවා ගන්න මම හිතනවා මේ කවිය ඉතාමත් වැදගත් කියලා. මේක ලියන්නේ රෝහණ පොතුලියද්ද කියන වර්තමාන පරම්පරාවෙන් ඉතාමත්ම අතිසියුම් විදිහට කවි රචනා කරන සමාජය පිළිබඳ කවි ලියන කවි රෝහණ පොතුලියද්ද. ඔහුගේ ඒක ඉන්ද්‍රජාලික ඉසව්වක් කියන කවි පොතේ තියෙන මේකට අවුරුදු 3කට විතර කලින් මේ කවි පොත ජනගත වුණේ. ඒ කවිය නම් කරලා තියෙන අපිට කොහේ හරි වැරදුනා බං කියලා තමයි නම් කරලා තියෙන්නේ. අපිට කොහේ හරි වැරදුනා බං. මෙහෙමයි කවිය. ආයිමත් දවසක අපි සෙට් වෙමු කියා නැගිට්ටට ඔව් මචං මමත් කියන්නම් දවසක් කිව්වට උඹත් කිව්වේ නෑ දවසක් මට ඔහෙ එන්නට මටත් තිබුණේ නෑ දවසක් උඹට එන්න කියන්නට. එදා සිට 15 වසක් ඇදන් ගියා අපි ජීවිතය. අපේ පයටමයි පෑගුණේ ඒ සාධකතා හැන්දෑව. එල එලා දුන්නාට දිගට හරහට හතර අතටම අධිවේග උඹ තියා මට මාවවත් හමුුනේ නෑ මිතුර. රස්සාව කෙරුවා ඕටී කෙරුවා තව බ්‍රෝකර් වැඩත්. ගේත් හැදුවා තාපෙත් බැඳා ගත්ත කිරිකිරි මරුටියක්. පොඩ්ඩෝ ඉස්කෝලේ දැම්මා පන්තිත්තරියා ශිෂ්‍යත්වෙත් සමත්. පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමාණෙන් ඇහැක්. කැකුළු මල් කපනසේ කපන ණය වාරිකේ දුක කියන්නට. පන්තියේ බොට්නි ටීචර්ගේ පස්ස ගැන කුණුහක් බහන්නට. මහගෙදර තනියෙන්ම මල තාත්තගෙන කියා අඬන්නට ආත්මයේ ස්වර සුසර වෙනකොට ජෝතිකයේ ගීයක් ගයන්නට. උඹත් කිව්වේ නෑ දවසක් මට ඔහෙ එන්නට මටත් තිබුණේ නෑ දවසක් උඹට එන්න කියන්නට. බොසාට කුද ගහ ගන්න කියලා බලෙන් නිවාඩුවක් අරන් නෝනට සත්තමක් දාලා අන්තිම 2000ක් අරන් මරුටියට පුල් ටෑන්ක් ගහලා කුකුලත් අතින් අරන් ඔන්න මම ආවා මොකටද බං අද දවසෙත් නැති යාළුකම්. එහෙම කියලා තනි තීරණයක් කරන් එක දවසක එනවා යාළුවෝ බලන්න. මූණත් කළු ගහි ඔය හැටි කේඩෑරි වී අතපයත් මට වගේමයි උඹටත් මහන්සි නේද දැන්. ඔහොම නිදියන් ඉන්න එපා නැගිටපන් අනේ නැගිටපන්. බදාගෙන අඬමු අපි අපිට කොහේ හරි වැරදුනා බං. එයාට යන්න සිදුනේ යාළුවගේ මලගෙදෙට. මම හිතන්නේ අපේ ඇයි එහෙම ජීවිතවලට සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නේ මට. අපිට එච්චර දේවල් මගහැරනවනේ ජීවිතේ. මිනිසාට ජීවිතයේ මූලික අඩුම තරමේ සතුටින් ජීවත් වීමේ වරප්‍රසාදය. ඒක දුප්පත්ද පොහොසත්ද ලොකු ගියක්ද පොඩි ගියක්ද ලොකු වාහනයක්ද පොඩි වාහනයක්ද කියන කාරණේ නෙවෙයි මම කියන්නේ. හැබැයි මූලික වශයෙන් මිනිස්